නිවසක උළුවහු සෑදීමේදී ඇන ගැසීම දෝෂ සහගතද? උළුවහු සඳහා ඇන භාවිතා කිරීම සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔබ භාවිතා කරන්න යන ඇන වර්ගය අනුව තමයි. වාස්තු ශාස්ත්‍රයේදී ලී නැත්තම් දැව කියන්නේ සජීවී මූලද්‍රව්‍යයක්. මේ ලී මත ගසන වෙනත් ආගන්තුක ලෝහයකින් සෑදූ ඇනවලින් ලී වල තියෙන අර ජීවී ගුණයට හානි කරනවා. විශේෂයෙන්ම සෙනසුරුගේ බලපෑම සහිත යකඩ වලින් එල්ල කරන බලපෑම වැඩි. ඒ නිසා උළුවහු සඳහා යකඩ ඇන භාවිතා කිරීම විශේෂයෙන්ම ප්‍රධාන උළුවස්ස සඳහා යකඩ ඇන භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. වඩු කර්මාන්තයේදී කිසිදු ලෝහමය ඇණයක් භාවිතා නොකර සම්පූර්ණයෙන්ම ලී ඇන සහ කුඤ්ඤ පමණක් භාවිතා කරලා උළුවහු ජනෙල් නිර්මාණය කරගන්න පුළුවන්. මෙහෙම ලී ඇන පමණක් භාවිතා කරලා නිර්මාණය කරනු ලබන උළුවහු ජනෙල් වල අර ජීවී ගුණය අපිට 100%ක්ම ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබට ලෝහමය ඇන භාවිතා කිරීමට අත්‍යවශ්‍ය නම් ඒ සඳහා තඹ හෝ පිත්තල වගේ හිතකර ලෝහ වලින් සෑදූ ඇන පමණක් භාවිතා කළ යුතුයි.